හරි ඉතින් අද සාදරය පිළිගන්නවා ආව බිස්නස් පොඩ අපේ YouTube channel එකට. ඉතින් අද කතා කරන්න යන මාතෘකාව තමයි මේ FD දාන එකයි මේ රත්තරන් ගන්න එකයි හරි මෝඩකමක්ද කියන එක ගැන තමයි කතා කරන්න යන්නේ. දැන් එක එක කට්ටියගේ එක එක මත තියෙනවනේ ඔය මේ FD සහ රත්තරන් ගැන කතා කරාට පස්සේ 10ක් ගත්තොත් 10 දිනෙකගේ මත 10ක් තමයි තියෙන්නේ. දැන් ඒක එක තැනකට එකතු කරලා අපි අද සාකච්ඡා කරමු මේ ඇත්තටම මේ FD එකක් දාන එක එහෙම නැත්නම් ස්ථාවර තැන්පතක් දාන එක සහ ගෝල්ඩ් ගන්න එක මෝඩකමක්ද එහෙම නැත්නම් අපි මොකක්ද ඒ සල්ලි වල කරන්න ඕන කියලා. හරි ඉතින් ඊට කලින් කියනවා තාමත් මම subscribe කරලා නැත්නම් subscribe කරලා notification bell button එක all කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දාන්න හදන වීඩියෝ ආ කරන්න හිතගෙන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඒවා වැදගත් වෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට මේ අහන ගමන් වීඩියෝ බලන ගමන් ලයික් එකකුත් දාගෙනම සෙට් වෙන්න. ඉතින් අද අපි කතා කරමු මේ දෙකේ වෙනස සහ මේවා ගැන සම්පූර්ණ විස්තරයක් අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරමු. ඉතින් ඇත්තටම මේ දැන් FD එක ගැන FD එකෙන් පටන් ගමු. දැන් FD එකක් කියන්නේ මේ ස්ථාවර තැන්පතුවක්. ඒ කියන්නේ ස්ථාවර තැන්පතුවක් කියන ඒ වචනෙන්ම ගන්නකො ස්ථාවරයක් තියෙන තැන්පතුව. යම් කිසි ස්ථාවරයක් තියෙන තැන්පතුවකට තමයි මේ ස්ථාවර තැන්පතු කියන්නේ. එතකොට යමෙක්ගේ අතේ අතිරික්තයක් කියන්නේ කන්න බොන්න තියෙන සල්ලි ටික මේකේ දාන්න කියලා නෙවෙයි කියන්නේ කාලා බීලා ජීවත් වෙනවට අමතරව යම් කිසි ගාණක් තියෙනවා නම් ඒක අපිට පුළුවන් ස්ථාවර තැන්පතුවක් දාන්න. මේ ස්ථාවර තැන්පතු දාන එකේ මේ තාමත් මේ ලේසි විදියක් මේක මුදල් ආයෝජනය කරන කට්ටිය දන්නවා සහ ආරක්ෂිතම ක්‍රමවේදයක් කියලා සමහරු කියනවා. දැන් සමහරු තව කතා කරනවා දැන් මේ ස්ථාවර තැන්පත් දැවට ලක්ෂ 11කට විතරයි නේ. දැන් මං කෝටියක් දැවුත් මගේ කෝටියටම රජය ගෙවන්නේ නෑනේ. රජයේ බැංකුවක දැවත් රජය ගෙවන්නේ නෑනේ. මොකක් හරි වුණාම ලක්ෂ 11කට විතරයි ගෙවන්නේ කියන කතාවකුත් දැන් මිනිස්සු අතර තියෙනවා. මේ කතාව ඇත්ත කතාවක්. එතකොට දැන් කරන්න තියෙන්නේ දැන් ඔයා ගාව කෝටියක් තියෙනවා නම් ලක්ෂ 11 බැගින් බැංකු 10ක 9ක විතර ඔයා මේක දාන්න. බැංකු සහ මූල්‍ය සමාගම. ඔයා කෝටියක් නම් දාන්න. දැන් මං කියන්නේ දැන් ඔයාට ඒ කෝටිය දැන් හැමතිස්සෙම අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනකොට මං කියන්නේ මේ FD හරි කමන්නේ මොනවා හරි කමන්නේ. මම කියන්නේ දැන් ඔයා ඒක කරනකොට ඔයා ගාව කෝටියක් තියෙනම් ඒ කෝටිය නැති වුණොත් ඔයාට කමක් නෑ කියලා හිතනවනම් විතරක් ඒ ඉන්වෙස්ට්මන්ට් එකට සල්ලි ටික ඔක්කොම දාන්න. නැත්තම් කඩලා දාන්න. දැන් ඔයා හිතන්න දැන් ඔයාට කෝටි 5ක් විතර තියෙනවා. කෝටි 5න් කෝටියක ඉන්වෙස්ට්මන්ට් කරනවා ක්‍රිප්ටෝ හරි කමන්නේ කරනවා. මට මේ කෝටිය නැතුණට අවුලක් නැහැ. තව 4ක් මට තියෙනවා. චිල් එකේ මට ඉන්න පුළුවන් දුකක් නැහැ කියලා හිතනොත් තමයි ඒක කරන්න ඕන. නැත්තම් අර මං කිව්ව විදිහට දැන් මේ ගොඩක් ප්ලාන්ටේෂන් වලත් දාන්න පුළුවන් සල්ලි. දානවා නම් කෝටි ගණන් දැවුවොත් කෝටි ගණන් හම්බ වෙනවා. දැන් ඒකේ මං කියන්නේ එහෙම දැන් ප්ලාන්ටේෂන් එක සල්ලි දාන්න කියන්නේ නැහැ. එහෙම දානවා නම් ඔයා FD එකක් මේ බැංකු මූල්‍ය සමාගම් රජය ලියාපදිංචිවටත් කෙලවෙනවා. ඒවටත් කෙලවෙන කාලෙක ඔයා ඒ වගේ එක සල්ලි දානවා නම් ඔයාට මේකත් ගියත් කමන්නේ නැහැ කියන ගාන ලක්ෂ 5යි නම් 5 දාන්න මට. 5 අවුලක් නැහැ මට. 5 ගියාට දුකක් නැහැ. ලක්ෂ 5 ගියාට දුකක් නැහැ කියන තැන ඉන්නවනම් විතරක් දාන්න. නැතුව තියෙන සබ්බ සකලමනාවම ඉඩම් විකුණලා පොලියට අරගෙන ඕකේ දාලා ගේම ගාන මිනිස්සු ඉන්නවා. පොලියට සල්ලි අරගෙන ප්ලාන්ටේෂන් වල දාලා මේ පොලියත් බේරගෙන චිල් එකේ යන මිනිස්සු ඉන්නවා. බැංකු ලෝන් ගහලා ප්ලාන්ටේෂන් එකේ දාලා චිල් එකේ යන මිනිස්සු ඉන්නවා. හරිද? හැබැයි කෙස් ගහක් එහෙ මෙහෙ වුණොත් බැංකු ලෝන් එකක් තිර වෙලා තිබ්බ සල්ලි ටිකක් නැති වෙලා ගත්ත සල්ලි ටික ගන්න සබ්බ සකලමනාව පාරට කෙලින්ම අපායක්ම වෙනවා ජීවිතේ. මම ඔක දැන් පැහැදිලි කරන්නේ දැන් මම කතා කරන්නේ බැංකු සහ මූල්‍ය සමාගම් වල මේ ස්ථාවර තැන්පතු දැමීම ගැන. අරක ඉතින් පොඩි අර ඔයගොල්ලොන්ට අර හැමදේම දැනගෙන ජීවත් වෙන එක හොඳයි නේ. අර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේනේ. දැන් නම් ඉතින් මිනිස්සු දැනගෙන ගියත් අතරමඟ මේ ඒක නිසා තමයි දැන් අර පැත්තත් මම කතා කරේ ඔයගොල්ලොත් එක්ක. අපි වෙනම දවසක මේ කතා කරමු මේ වෙන වීඩියෝ එකකින් ඔය ප්ලාන්ටේෂන් දැන් රැල්ලට යන ප්ලාන්ටේෂන් කම්පැනි වල සල්ලි දාන එක ගැන අපි වෙනම පොඩ්කාස්ට් එකකින් කතා කරමු. ඉතින් අද ඔන්න ඔහොම තමයි විස්තරේ මේ මෙතකොට දැන් බැංකුව වල මේ කඩලා දාන්නේ. කියන්නේ ලක්ෂ 10
11 කෑලි වලට කඩලා බැංකු සහ මූල්‍ය සමාගම් වල දාන්න. මොකද එතකොට ඒ බැංකුව ඩවුන් වුණොත් ඔයා දාලා තියෙන ලක්ෂ 11යි ඔයාලට රජයෙන් ලක්ෂ 11ම දෙනවා. ඔයා ඒකේ කෝටියක් විතර ගිහිල්ලා දාලා ඒ බැංකුව හරි ෆිනෑන්ස් කම්පැනි හරි කඩන් වටුනොත් ඔයාට ගෙවන්නේ කෝටිය නෙමෙයි ලක්ෂ 11යි. ඒ නිසා මේක මේ 3-4කට 5කට තමන්ගේ අතේ තියෙන මුදල බැංකු කඩලා දාන්න ඕනේ. බැංකුවේ මැනේජර් කටපුරා hina වුණ අය නේ බැංකුවේ වැඩ කරන උන් hina වුණ අය කියන එක අපිට වැඩන්නේ ඔය කවුරුත් hina ඔය හැමෝම hina වෙනවා අපිට වැරදුන දාට අපිට හරි ගියපු දාට hina වෙන්නේ හරි අතලොස්සයි. ඒ නිසා මේක හරි භයානක තැනක් භයානක සමාජයක්. ඒ නිසා හොඳට අවබෝධයෙන් තමන්ගේ මූල්‍ය ගනුදෙනු කණෙන් රිංගලා ගිහිල්ලා ඔයාගේ අතේ තියෙන පිච්චෙට කෙලින්න ගයිස් එකේ පුළුවන් සමාජයක්. ඔයා මදුක් මාසියෙන් අම්බලගත්ත යම් මුදලක් හරි තැන් අවල හරි විදිහට ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕන. ඔන්නෝම තමයි ස්ථාවර tempatuවක් දාන්න ඕන. හැබැයි ඔය ස්ථාවර tempatu අපි කතා කරන මාතෘකාවත් එක්ක ගත්තට පස්සේ මම කියන ස්ථාවර tempatu දාන එක මෝඩකමක්. ඒත් උඩ කරන්න දෙයක් නැත්තම් සල්ලි ටික වෙන දාන්න දෙයක් නැත්තම් දාන්න يعني තේරෙන්නේ නැත්තම් ඉඩ කඩන් වල ආයෝජනය කරන්න තේරෙන්නේ නැත්තම් ඕක තමයි ඔයාට තියෙන හොඳම දේ. මාස් පඩියක් يعني ජොබ් එකක් මොකුත් නැත්තම් මේ සල්ලි ටිකෙන් නම් ඔයා පොලියෙන් කන්නේ. ඒක ඕක තමයි හොඳම තැන ඔයාට දාන්න ආරක්ෂිතම තැන. මේ ස්ථාවර tempatu නැත්තම් ස්ථාවර tempatu වල මේ රටේ තියෙන උද්දමනයත් එක්ක ඔයා අද කෝටියක් ගිහිල්ලා FD එකක් දානවා අවුරුදු 5කට නැත්තම් 7කට. තව අවුරුදු 7කින් ඔයාට ඒ කෝටියෙන් අද වැගන්නාර් එකක් ගන්න පුළුවන් කියලා හිතමු කෝටිය. තව අවුරුදු 7කින් වැගන්නාර් එක කෝටියකමාරක් විතර වෙනවා. මම මේ උදාහරණ කියන්නේ නැත්තම් කිය මේච්චර වෙන්නේ නැහැ වාහන මිල අරකයි මේකයි කියලා මේ මෙතන මේ කරේ නගින්නේ. මම කියන්නේ දැන් කෝටියකමාරක් ඕනම දෙයක් උද්දමනයත් එක්ක මිල වැඩි වෙනවා. රටේ උද්දමනයක් තියෙනවා. උද්දමනයට වැඩි අඩුවෙන් තමයි බැංකු වලිය ගෙවන්නේ. මේ එතකොට ඔය තව අවුරුදු 7කින් අර කෝටිය අරගෙන කලින් කෝටියෙන් කරපු වැඩේ තව අවුරුදු 7කින් කෝටියෙන් කරන්න බෑ. එතකොට බැංකුවට සල්ලි ටික හිර කරලා තියලා ඔයාට වෙන්න උද්දමනයත් එක්ක මේ ඔයාගේ මූල්‍ය මේ කියන්නේ මුදලේ වටිනාකම අඩු වෙනවා. ඒක FD දාන එකේ අවාසිය තියෙන්නේ. එතකොට මොකද්ද කරන්න ඕන? මෙන්න මේකයි කරන්න ඕන. ඔයා ගාව අපි හිතමුකෝ ලක්ෂ මම මේ කෝටිය ගන්නේ පහසු වෙන්න. සමහර කලින් වීඩියෝ වල සමහර කට්ටිය කියලා මේ අපේ ගාව කෝටියක් නැහැනේ මොකද කරන්න කියලා මේ. ඔයා ගාව තියෙන ලක්ෂ 10යි නම් ඒ 10ට මේක දාගන්න අපි දැන්. උදාහරණයකට ඔයා ගාව කෝටියක් තියෙයි නම් මේක කඩන්නේ ලක්ෂ 20ක විතර 20ක 25ක විතර පොඩි ඉඩම් කෑල්ලක් ගන්න. හරිද? සාමාන්‍යයෙන් පර්චේස් එක 2.40ට 50ට යන ඒවායින් පර්චේස් 10ක් විතර ගන්න පුළුවන් ලක්ෂ 25ක් විතර දුන්නා. හරිද? කතා කරලා තව අඩු කරලත් ගන්න පුළුවන්. පොඩි ඉඩම් කෑල්ලක් ගන්න. හරිද? ඊට පස්සේ තව අපි 20ක් කියමුකෝ දැන් 80ක් විතර වෙන්නේ. ඔය 80ෙන් 40ක ගෝල්ඩ් ගන්න. ඊට පස්සේ මේ තව 40ක් තියෙනවා වාගේ ඇතේ. ඒ 40 මේ FD එකක් දාන්න. එතකොට 40 40 80 90 100. හරි. ලක්ෂ 100ක් හරි. එතකොට ඔයාට FD එකකින් තුත් පොලියක් හම්බ වෙනවා. ඒවත් ඔයා ඉන්වෙස්ට්මන්ට් කරනවා නම් කරන්න කන්න බොන්න ඕන දෙයක් පුළුවන්. ඊට පස්සේ ගෝල්ඩ් වල වටිනාකම රටේ මොන කේස් එක ආවත් ලෝකේ ඇමරිකාව කියලා ගත්තත් යුක්‍රේන යුරෝපේ ඕනම රටක් මිනි මරා ගනිද්දි ඔයා ගාව තියෙන සංචිතේ ගෝල්ඩ් නම් වටිනාකම අඩු වෙන්නේ නැහැ කවදාවත් වැඩි වෙනවා. ඉතින් මාරම කර්මයක් තියෙන්න ඕන. ඉතින් ලංකාවේ පට්ට රන් නිදානයක් හම්බුනොත් තමයි ඕක වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක පට්ට ලකී chance එකක් වෙන්න ඕනේ. එහෙම වෙනවනේ. ඉතින් මේ දැන් මොන ප්‍රශ්නයවත් ඔයාලා ගෝල්ඩ් තියෙන ගෝල්ඩ් වල මූල් මේ වටිනාකම කියන්නේ බඩු වල වටිනාකම වැඩි වෙනවා. ඒක කොයින් බිස්කට් වලින් ගන්න පුළුවන් නම් වැඩි හොඳයි. ජුවලරි වලින් ගන්නකොට හැදුම් කොස්ට් එකක් යනවා. හරිද? ඉතින් මේ දැන් ඔය අද ලක්ෂ 40ක රත්තරන් ගත්තන තව අවුරුදු 4කින් ඒක ලක්ෂ 80කට විතර යන්න පුළුවන්. මේ 4කිනේ 7කින් විතර දල වශයෙන් මේ ගණන් හදලා බැලුවම ලක්ෂ 80ක් විතර යන්න පුළුවන්. අන්න එහෙමයි ඉතින් සල්ලි වලින් සල්ලි මවන්න පුළුවන්. සල්ලි තියෙන්න ඕන සල්ලි මවන්න. නැති කට්ටියට සල්ලි හොයා ගන්න විදි තියෙනවා. තියෙන channel එකේ. ඉතින් ඒවත් බලන්න වීඩියෝ සෙට් එකක්ම ගහලා තියෙනවා. ඔයාට අතර කීයක් හරි ගන්න රැකියාවක් කරන ගමන් හරි නැතුව හරි. ඉතින් මේ මොකක් කර මේ වීඩියෝ එකේ ඕගොල්ලෝට කියන්නේ මොකක් කරීම ප්‍රශ්නයක් තියෙන යටින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකේ දැන් ඊළඟට මොන වගේ වීඩියෝද ව්‍යාපාරද ඕන කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉක්මනටම අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා.